අයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි දන්නවා ලංකාව තුල තියෙන ජනප්‍රියම වාහන කාණ්ඩ 10 ගත්තොත් එහෙම මේ වාහන කාණ්ඩ 10 ඇතුළේ තියෙන වාහනයක් තමයි Toyota Vitz රථය කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ රථයේ තියෙන ඊටාම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය නිසා මේ විදිහට මේ රථය ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ජනප්‍රිය වෙන්න තවත් හේතු ගණනාවක් බලපාලා තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. ඉතින් මේ රථේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 15ත් 25ත් අතර ඊටාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන්. තමන්ගේ ඩ්‍රයිවිං ස්ටයිල් එක මත මේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කරන කිලෝමීටර් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන හැන්ඩ්ලිං ඊටාම පහසු වාහනයක් විදිහට තමයි Toyota Vitz රථය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊටාම පහසුවෙන් හසුරවන්න පුළුවන් මේ ගුණය නිසා Toyota Vitz රථය විශේෂයෙන්ම කාන්තාවන් අතරේ ඊටාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි හුරුබුහුටි ඊටාම අලංකාර බොඩි ස්ට්‍රක්චර් එකක් මේ රථයට ලැබිලා තියෙනවා. Toyota Vitz රථය ගොඩක් විශාල රථයකුත් නෙමෙයි, ගොඩක් කුඩා රථයකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රමාණයේ රථයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ රථයේ තියෙන මේ හුරුබුහුටි හැඩය නිසා හුරුබුහුටි ප්‍රමාණය නිසා විශේෂයෙන්ම ටවුන් ඒරියාස් වල ඊටාම පහසුවෙන් හසුරවන්න පුළුවන් වාහනයක් විදියට අපිට මේ Toyota Vitz රථය හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට වාහනේ මිල ගණන් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මිල ගණන් ගැන කතා කරන්න කලින් වාහනය ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා. ඔයාලට වැදගත් විස්තර ටිකක් අපි ඒ ටික කතා කරලා ඉමු. ඉතින් මේ රථය අපිට දීර්ඝ කාලයක් තිස්සේ මාකට් එකේ බලා ගන්න තිබිච්ච වාහනයක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් 2000ට කලිනුත් මේ වාහනේ නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාව තුල සාමාන්‍ය 2017 18 19 වසරවලදීත් ගොඩක්ම ජනප්‍රිය වෙච්ච වාහනයක් විදියට මේ Toyota Vitz රථය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන 2000ට කලින් නිෂ්පාදනය වෙච්ච රථ, ඒ වගේම 2017 18 19 වසරවලට අදාළව නිෂ්පාදනය වෙච්ච රථවල මේ බොඩි ෂේප් එක දිහා බලද්දී ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. නමුත් යම්කිසි පොඩි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලංකාව ඇතුලේ තියෙන Toyota Vitz රථ අපිට විශේෂයෙන්ම පෙට්‍රල් එන්ජින් වර්ග දෙකක් විදිහට බලා ගන්න පුළුවන්. එකක් තමයි 1300cc පෙට්‍රල් එන්ජින් එක, අනිත් එක තමයි 1000cc පෙට්‍රල් එන්ජින් එක. මේ වාහනේ අපිට ඔටෝමැටික් වගේම මැනුවල් කියන මේ මෝඩ් දෙකෙන්ම ලංකාව ඇතුළේදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැරණි මොඩල් එකක් ගත්තත් මේකේ හොඳ සේෆ්ටි ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැරණි Vitz රථවලත් එයාබෑග්ස් අන්තර්ගත වෙනවා. ඒ වගේම ABS අන්තර්ගත වෙනවා. අපිට Toyota Vitz රථය ෆුල් ඔප්ෂන් වාහනයක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම power mirrors, power windows, power shutters, ඒ වගේම power steering පහසුකම් වගේ බේසික් ෆන්ක්ෂන්ස් සියල්ලම මේ රථේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම 2017 18 19 වසරවලට අදාළ Toyota Vitz රථ ගත්තට පස්සේ මේ රථවල cruise controlling පහසුකමත් අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ Toyota Vitz රථයේ වර්තමාන මිල ගණන් සහ ඉදිරියේදී මේ රථයේ මිල ගණන් වලට මොකක් වේද කියන කාරණාව ගැන විස්තර වශයෙන් ඊළඟට කතා කරනවා. ඉතින් Toyota Vitz රථයේ 1999 වගේ නිෂ්පාදනය වෙච්ච රථ අපිට ලක්ෂ 25ත් ලක්ෂ 35ත් අතර වගේ මිල ගණන් වලට මේ වෙද්දි බලා ගන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝස් වලදී කිව්වා වගේ වාහනවල මිල ගණන් මේ වෙද්දි අඩු වෙගෙන යන්නේ. ඉතින් ඒක කාටවත් නැහැ කියන්න බෑ. අපිට මාකට් එක දිහා බැලුවට පස්සේ අපිට ඒක හොඳට තේරෙනවා. දැන් උදාහරණයක් විදියට මේ 1999ට අදාළ මේ රථය සාමාන්‍යයෙන් විකුණන්න තිබුණේ මීට මාස ගණනාවකට කලින් මාකට් එකේ තිබුණේ ලක්ෂ 40ක් පැනලා. නමුත් මේ වෙද්දි ලක්ෂ 25 ලක්ෂ 35 කියන සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ගොඩක් වෙලාවට මේ 1999 වගේ නිෂ්පාදනය කෙරුණු Toyota Vitz රථ ලක්ෂ 20ත් ලක්ෂ 30ත් අතර වගේ මුදලකට මාකට් එකේ බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම 2007 2009 වගේ වසරවල නිෂ්පාදනය කෙරුණු Toyota Vitz රථ මේ වෙද්දි ලක්ෂ 40ත් ලක්ෂ 55ත් අතර වගේ මිල ගණන් වලට අපිට මාකට් එකේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන 2007 2009 වසරවලට අදාළව නිෂ්පාදනය කෙරුණු මේ රථ ඉදිරියේදී ලක්ෂ 35 ලක්ෂ 45 කියන සීමාවට අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. 2015 2017 වසරවලට අදාළව නිෂ්පාදනය කෙරුණු Toyota Vitz රථ අපිට මාකට් එකේ මේ වෙද්දි ලක්ෂ 55ත් ලක්ෂ 70ත් අතර වගේ මිල ගණන් වලට මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ රථ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් අඩු වෙයි කියලා. සාමාන්‍යයෙන් 2015 2017 පාවිච්චි කරපු Toyota Vitz රථයක් අපිට ලක්ෂ 45ත් ලක්ෂ 60ත් අතර මුදලකට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. 2017 2018 2019 වසරවලට අදාළව නිෂ්පාදනය කෙරුණු Toyota Vitz රථ මේ වෙද්දි මාකට් එකේදී ලක්ෂ 65ත් ලක්ෂ 85ත්
වගේ අතර මිල ගණන් වලට විකුණන්න දාලා තියෙනවා. ඉතින් මේ වාහන මිල ගණනුත් ඉදිරියේදී ගොඩක් වෙලාවට අඩු වෙයි. මම විශ්වාස කරන විදිහට 2017 18 19 වසරවලදී නිෂ්පාදනය කරනු Toyota Vitz රථයක් සාමාන්‍යයෙන් ලක්ෂ 55ත් ලක්ෂ 65ත් අතර මිල ගණන් යටතේ අපිට ඉදිරියේදී මාකට් එකේ මිලදී ගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අමතර කොටස් ගැන කතා කරොත් එහෙම ඊටාම සාධාරණ මිල ගණන් යටතේ අපිට මේ අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට බැලුවොත් මේ අමතර කොටස් සොයා ගැනීම පහසුද එහෙම නැත්නම් අපහසුද කියලා කවුරු හරි අහුවොත් එහෙම ඔව් Toyota Vitz රථයේ අමතර කොටස් සොයා ගැනීම ඊටාම පහසුයි. ඉතින් අපි දන්නවා සමහර මොඩල්ස් තියෙනවා වාහන මොඩල්ස් තියෙනවා. මේ වාහන මොඩල්ස් වල අමතර කොටස් අනිවාර්යයෙන්ම අදාළ මව් කම්පැනියෙන්ම මිලදී ගන්න ඕන අධික මිල ගණන් දීලා. නමුත් Toyota Vitz රථයේ එහෙම කතාවක් නැහැ. අපිට සාධාරණ මිල ගණන් යටතේ ළඟම තියෙන නගරයෙන් මේ අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තව කාරණයක් තියෙනවා. ඒ තමයි Toyota Vitz රථ අපිට කලින් කතා කරපු සාධාරණ මිල ගණන් යටතේ මාකට් එකේ මේ වෙද්දි හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි තවමත් සමහරු අධික මිල ගණන් යටතේ මේ වාහන විකුණන්න දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මිල ගණන් වලට කිසිසේත්ම මේ වාහන මිලදී ගන්න එපා. අපි දන්නවා 2026 අප්‍රේල් මාසෙන් පස්සේ සමාජ ආරක්ෂණ බද්ධ අපි කියනවා SSCL එක කියලා. ඉතින් මේ සමාජ ආරක්ෂණ බද්ධ තිබ්බ තැනින් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් වාහනයක් ආනයනය කරද්දී සාමාන්‍යයෙන් මේ SSCL එක අය කරේ මේ වාහන ආනයනකරු කාට හරි වාහනය විකුණනවා නම්. නමුත් අලුත් ප්‍රතිපත්තියේදී සිද්ධ වෙන්නේ මේ SSCL එක වාහන ආනයනයේදී අය කරන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට මේකේ ප්‍රමාණය වෙනස් කරලා නැහැ, amount එක වෙනස් කරලා නැහැ, තිබුණු ස්ථානය විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණය හුවා දක්වමින් විශේෂයෙන්ම වාහන මාෆියාකාරයෝ ටික ඔන්න දැන් අලුතෙන් try කරනවා ඉදිරියේදී වාහන මිල විශේෂයෙන්ම අප්‍රේල් මාසෙන් පස්සේ අලුත් බද්දක් එකතු වෙනවා. ඒක නිසා වාහන මිල වැඩි වෙනවා. ඒක නිසා දැම්මම මේ තියෙන ගණන් වලට මිලදී ගන්න කියලා බොරු ප්‍රචාරයක් යවලා වාහන මාෆියාකාරයෝ ටික පුදුම විදිහේ try එකක් දෙන්නේ අධික මිල ගණන් යටතේ වාහන විකුණ ගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ බිල්ලට නම් අහු වෙන්න එපා. වාහන එහෙම කිසිම විදිහකින් වැඩි වෙන්න කිසිම හේතුවක් නැහැ. තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ SSCL බද්ද නිසා පැරණි වාහන මිල ගණනුත් වැඩි වෙන්න පුළුවන් කියලා මෙයාලා ප්‍රකාශ කරනවා. එතකොට අපිට පෙහෙලිකාවක් තියෙනවා. අපි හිතමු මේ SSCL එකකින්ද ඇත්තටම අලුත් වාහන මිල ගණන් වැඩි වෙනවා කියලා. එතකොට පැරණි වාහන මිල ගණන් කොහොමද වැඩි වෙන්නේ? ඉතින් ඒක නිසා මෙයාලා මොනවා කිව්වත් පැරණි වාහන මිල ගණන් කොහෙත්ම වැඩි වෙන්න හේතුවක් නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලා මේ ගන්න නින්දිත උත්සාහය අපි තරයේම හෙලා දකිනවා. මොකද මෙයාලා සති ගාණක් තිස්සේ එක එක කාරණා කියලා පුදුම විදිහට උත්සාහ කරා මේ වාහන මිල ගණන් වැඩි කරලා තියාගන්න. නමුත් අපිට මාකට් එක විශ්ලේෂණය කරද්දී මාකට් එක දිහා බලාගෙන ඉදිද්දී අපිට තේරෙන කාරණේ තමයි එන්න වාහන මිල ගණන් ලංකාවේ අඩු වෙගෙන යනවා කියලා. ඉතින් තව කාරණයක් තියෙනවා. අපි මේ කතා කරන කාරණා නිසා විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල අපි වගේම වෙනත් අයත් මේ කාරණේ ගැන කතා කරනවා. ඉතින් මේවා ගැන වීඩියෝස් අරන් එනවා. මේ අධික මිල ගණන් යටතේ වාහන මිලදී ගන්න එපා කියන කාරණාව සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාරණෙත් එක්ක වාහන මිල ගණන් ඇත්තටම අඩු වෙගෙන යනවා අපිට මේ වෙද්දි පේනවා. ඉතින් ඒක නිසා අපේ භාෂාවෙන් අපි කිව්වොත් එහෙම මේ වාහන මාෆියාකාරයන්ට මේ වෙද්දි ඇඳිලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා වාහන විකිණෙන්නේ නැති මට්ටමටම මේ වෙද්දි ලංකාවේ පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම අධික මිල ගණන් යටතේ. ඉතින් අපි කාර් සේල් එකකට ගියාට පස්සේ අපි දකිනවා මේ කාර් සේල් වාහන වලින් පිරීලා ඉතිරිලා තියෙනවා. නමුත් මිලදී ගන්න කට්ටිය නැහැ. ඒකට හේතුව තමයි මේ ලක්ෂ ගණන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 60ට 70ට ගේන වාහනේ මෙයාලා උත්සාහ කරන්නේ ලක්ෂ 100ට 105ට විකුණලා අධික ලාභයක් ගන්න. සාමාන්‍යයෙන් ලක්ෂ 20 30 එක වාහනයකින් ගත්ත කාලයක් තිබුණා. මෙයාලා දිගටම ඒ ලාභය ගත්තා. ඉතින් එයාලා හිතුවේ මේ ලාභය දිගටම එයාලට තියාගන්න. පොඩි මිනිහට හෙන ගැහුවත් කමක් නැහැ. පොඩි මිනිහාගේ හීනවලට හෙන ගැහුවත් කමක් නැහැ කියන කාරණෙත් එක්ක මෙයාලා හැම වෙලේම try කරේ පොඩි මිනිහාගේ රීරී මාංශය උරාගෙන බොන්න. ඉතින් මේ කාරණය ඉදිරියේදී සිද්ධ කරගන්න බැරුව යනවා ලංකාවේ. විශේෂයෙන්ම නැවතත් අපි කියනවා මේ වාහන සේල් කාරයන්ට අපි අනිවාර්යයෙන්ම පාඩමක් උගන්වන්න ඕන. මෙයාලා වාහන මිල අඩු කරේ නැත්නම් මිලදී නොගෙන සිටීමම තමයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් ඒක නිසා ඉදිරියේදී මේ වාහන මාෆියාකාරයන්ට තවදුරටත් ලංකාව තුල රඟන්න බැහැ කියලා තමයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරේ. ඉතින් ඒ වගේම තමයි තව කාරණයක් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරා. ඒ තමයි ඉදිරියේදී තවදුරටත් මේ අධික ලෙස වැඩි වෙච්ච වාහන මිල ගණන් අනිවාර්යයෙන්ම අඩු වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරා. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ වාහන ආනයනකරුවන්ට මේ වාහන සේල් කරුවන්ට සාධාරණ ලාභයක් තියාගෙන සාධාරණ මුදලකට ලංකාවේ අයට වාහන විකුණුවා නම් ඉවරයිනේ. එතකොට මෙයාලට ප්‍රශ්නකුත් නැහැ, රජයට ප්‍රශ්නකුත් නැහැ, වාහන ගන්න අයට ප්‍රශ්නකුත් නැහැ.
නමුත් ඒක එහෙම නෙමෙයි එයාලා බලන්නේ. එයාලා බලන්නේ මේ පොඩි මිනිහගෙන් කොහොම හරි අධික ලාභයක් තියාගෙන සමහර වෙලාවට මෙයාලා හිතනවත් දන්නේ එක වාහනයක් විකුණලා පරම්පරා 7ක් ගොඩ යන්න. ඉතින් ඒ විදිහට තමයි අපිට හිතෙන්නේ මේ මාකට් එක දිහා දකිනකොට මේ මාෆියාකාරයන්ගේ ක්‍රියාකාරකම් දිහා දකිනකොට අපිට ඒ විදිහට තමයි හිතෙන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රමය අනිවාර්යයෙන්ම ලංකාවේ වෙනස් වෙන්න ඕන. ඉතින් ඔයාලගේ අදහසත් මේ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන යන්න bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න කියලා ආරාධනය කරනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.